සත්‍ය සොයා යන ඔබ සෙල් දෙනාටම සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ රාගය ගැන. අපි සමහර දේවල් ගැන කතා කරන්න කැමති නැහැ. අපිට ලැජ්ජයි ඒව කතා කරන්න. ඒවා හින පෞද්ගලිකයි වගේ තමන්ගේ ඇතුලේ තියෙන පෞද්ගලිකත්වයක් කියලා හිතෙනවා. ඒ වුණාට අපි හැමෝම මේකෙන් බැට කනවා. අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මේක. ඉතින් අපි හිතන මට නම් නැහැ කියලා. හැබැයි අඩු වැඩි වශයෙන් හැමෝටම මේක තියෙනවා. මටත් තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද? අපි බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරනකොට, සෝෂල් මීඩියා එකේ උඩ පහළ යනකොට අපි හිතන්නේ නැති වෙලාවට අපි මේකට අහු වෙනවා. ඉතින් යම් කිසි මොහොතක වර්තමාන මොහොතක නෙමේ අපි අහු වෙන්නේ. නමුත් අපි දන්නේ නැහැ අපි අහු වෙලා තියෙන වාරවල් ගන්න කොච්චරද කියලා. දැන් ඒ පටිය එතිලා දැන් සමහර වෙලාවට ඒක හෙන්නට වදයක් වෙන තරමට ලොකුවට දැනෙන වෙලාවල් එනවා. එතකොට අපිට පාලනය කරගත නොහැකි තත්වයකටපත් වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම ශරීරයේ හෝමෝන මත ස්වභාවිකව ඇවිස්සෙන ගතියකුත් තියෙනවා. මේ ඇවිස්සෙනවා කියන්නේ ඇයි? ඇවිස්සෙනවා කියන්නේ බාහිරින් දෙයක් ඇවිල්ලා අවුස්සනවා. හැඟීමක් වෙන්න පුළුවන්, රූපයක් වෙන්න පුළුවන්, දකින්න දෙයක් වෙන්න පුළුවන්, ඇහෙන දෙයක් වෙන්න පුළුවන්. ඇහෙන දේවල් වලනොත් මේක වෙනවා. එක ආකාරයට මේක සිදු වෙනවා. එතකොට අපි අනිත් අයත් එක්ක කම්පයර් කරන්නේ නැතුව තමන් ගැන බැලුවොත් තමන්ට මේක පැය 24ෙම තියෙනවද? නෑ. පැය 24ෙම මේක දැනෙන්නේ නෑනේ. වෙලාව බැලුවොත් යම් කිසි කාල රාමුවක් ඇතුලේ තමයි මේ දේ සිදු වෙලා තියෙන්නේ. අනිත් කාලේ වෙන දේවල් වෙන හැඟීම් ඇති වෙලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට හොඳ අවදියෙන් බැලුවොත් කොයි කාලයේද මේක ඇති වෙලා තියෙන්නේ කියලා යම් කිසි සිතුවිල්ලක් ඇවිල්ලා මොකක් හරි පරණ දෙයක් මතක් වෙලා, එහෙම නැත්නම් මේ මොහොතේ සෝෂල් මීඩියා එකේ දකින්න දෙයකට පස්සේ, එහෙමත් නැත්නම් සද්දයක් නිසා සිතුවිලිම වාගෙන ඇති වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. එතකොට මේ රාගයෙන් බැටකන අය අඩු වැඩි වශයෙන් ඉන්නවා කියලා අපි දැනගත්තනේ. එතකොට මට එහෙම නෑ කියලා කියන්න බෑ. එහෙම කියනවා නම් ඔයාගේ හිත, ඒ කියන්නේ ඔයා අවංක නෑ කියන එකයි. මිනිස්සෙක් නම් බැට කනවම තමයි. අපි මිනිස්සෙක් වෙලා මේ ජීවිතයක් අරගෙන මේ විශ්වයට ඇවිල්ලා තියෙන්නේ මේ වගේ බැට කාපු නිසාම තමයි. නැත්තම් අපි යන්න පුළුවන් දිව්‍ය තලවලට. එහෙම නැත්නම් ඊට ඉහළ බ්‍රහ්ම තලවලට යන්න තිබුණා. නමුත් අපි මෙතන ඉන්න හේතුව තමයි බැට කන හින්දා. එතකොට මේක ස්වභාවික දෙයක් ඇත්තට. මේ සෝබා දහමේ වර්ගයාභෝ කිරීම සඳහා තියෙන දෙයක්. නමුත් ආධ්‍යාත්මික ලෝකේ ජය ගන්න නම් මේක පරීක්ෂණයක් කරලා තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මේ රූපේ දාපු ගමන් ඔයාගේ හිත ගිය කෙනා කවුද? දැන් මෙතන කාන්තා පාර්ශවයේ ඉන්නවනම් ගෙලින්ම හිත යන්නේ පිරිමි කෙනාට. පිරිමි පාර්ශවයට එක්ක හැඩරුවට, මුහුණට එක එක්කිනාට ආවේනිකයි. ගෙලින්ම හිත යනවා ඇදිලා මුලින්ම බලන්නේ ඒ කෙනා දිහා. ඉතින් ඔයා දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? එතකොට ඇතුලේ ඇවිස්සීමක් එනවනම්, ඉන්න බැරි ගතියක් එනවනම් Amante එක පේන්නේ නැහැ. එයා නම් ෂෝක් කියලා තමයි හිතෙන්නේ. දැන් මේක දකිද්දි එහෙම රාගයක් ඇවිස්සීමක් සිදු වෙන්නේ නැත්නම් ඔයා මිනිස්යාට අදාළව රාගගින්නෙන් ජයගත්ත කෙනෙක්. නමුත් අපේ සමාජයේ ඉන්නවා බහුතරයක් ඒක ජය ගන්න බැරුව බැටකන පිරිසක්. ඉතින් එයාලට තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. දැන් මේකෙන් බැටකන කෙනා මේකේ විසඳුම විදිහට අද ඉඳන් තීරණයක් ගන්නවා. මේ විදිහට බලන්නේ නැහැ. මෙයාලා දිහා බලන්නේ නැහැ. තරුණ අය යනවනම් මම අහක බලාගෙන යන්නේ. දැන් දැඩි තීරණයක් ගන්නවා කරන්නෙම නැහැ කියලා. හැබැයි එහෙම කරොත් මේක ජය ගන්න පුළුවන්ද බැට කන කෙනාට? ඒ කියන්නේ මේ පටිය ලැහිලා නැති කෙනාට ඒ රෝගය සුවපත් කරගන්න පුළුවන්ද? ඒ විදිහට නම් කවමදාවත් ඒක සුවපත් කරන්න බෑ. එතකොට පාරේ ගියත් බීම බලාගෙන යන්නේ. සතියක් කරයි. ඊට පස්සේ ආපහු ඕකට අහු වෙනවා. ඉතින් එහෙම කරලා ජීවිතේ පුරාවටම එහෙමම ඉන්න පුළුවන් නම් එයා මාරයි. දැන් කෙනෙක්ට මේක අහනකොට හිතෙන්න පුළුවන් එහෙම වෙනවා නම් තව ටිකක් හොඳ අවධානයෙන් හොඳට නිරීක්ෂණය කරොත්, තමන්ගේ හිත යන කෙනාව හොඳට නිරීක්ෂණය කරොත් කරගන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතලා දැන් ඔන්න වැඩිපුර බලන්න පටන් ගන්නවා. එක පින්තූර වීඩියෝස් වෙන්න පුළුවන්. අධ්‍යයනයක් කරන්න කියලා යනවා. ඒකත් වැරදි. එහෙම කරත් කරගන්න බෑ. එතකොට තව ටිකක් අර පටියේ එතන එකක් තමයි සිදු වෙන්නේ. දැන් මේක බලන තවත් කෙනෙකුට හිතෙනවා නම් ඕක සාමාන්‍ය දෙයක් නේ. ඕක හැමෝටම තියෙනවනේ. ඕක ස්වභාවික දෙයක් නේ. මට නම් ප්‍රශ්නයක් නෑ කියලා. ඔයා එහෙනම් මේ වීඩියෝ එක බලන්න අවශ්‍ය නෑ. ඔයාට හරි කාලේ ආව කාලෙදි මේක ජය ගන්න අවස්ථාවක් එයි. අන්න එතකොට ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න. දැන් මේක දැනගත්තා කියලා, මේක අවබෝධ කරගත්තා කියලා වර්ගයාභෝ කරන එක නතර වෙන්නේ නෑ. සෝබාදහමික ක්‍රියාවලියක් නේක. ඇතුළාන්තේ
අනවශ්‍ය විදිහට පිච්චෙන එක විතරයි නැති වෙලා යන්නේ. මෙහෙම කිව්වට මේක තේරෙන්නේ නැහැ. තමා තුළ මේක කරලා බලන්න ඕනේ. මොකක්ද මේ පිච්චෙන ගතිය? මොකක්ද මේ ඇවිස්සෙන ගතිය? කොහොමද එතන ඇවිස්සීමක් ඇති වෙන්නේ? ඒක මම පාලනය කරන්නේ කොහොමද කියලා අවබෝධ කරන්න නම් පරීක්ෂණය කරන්න ඕනේ. පරීක්ෂණය කරන්න නම් අවදිමත්ව එතන බුද්ධියෙන් දකින්න ඕනේ. ප්‍රඥාවෙන් දකින්න ඕනේ. ඒකට තමයි මේ වීඩියෝ එකෙන් මම උදව් කරන්නේ. දැන් මම මේ දෙන්නව එයාලගේ අතීතයට එක්කන් යනවා. එතකොට බලන්න රාගයක් ඇවිස්සලා එක්කෙනෙක් ෂෝක් මාරයි කියලා හිතෙනවද කියලා. ඔන්න දැන් අවුරුදු කිහිපයක් අතීතයට එක්කන් ගියා. මේ වම් අත පැත්තේ තියෙන්නේ එයාලගේ චූටි කාලේ. දකුණු අත පැත්තේ තියෙන්නේ එයාලගේ අවුරුදු කිහිපයක් අනාගතයට එක්කන් ගියා. මේ වයසට ගිය කාලේ. මීටත් වඩා තව ටිකක් ගියා නම් හොඳයි. හැරමිට්ටකින් වගේ ඉන්න කාලේ. මම රැලි වැටිලා හැලෙන්න යනවා වගේ කාලේ. අන්න ඒකක් මතක් කරගන්න. දැන් මේ අවස්ථා තුනම එක තැන තියෙනවා. එකම පුද්ගලයන් දෙදෙනා තමයි මේ ඉන්නේ. එතකොට වම් අත පැත්තේ රූප දෙක දකින්නකොට එහෙම එකක් ඇවිස්සෙනවද? එහෙම ඇවිස්සෙනවා නම් ලොකු පාපයක් කරගත්ත කෙනෙක් ඒ කෙනාට මලමිනියටත් ඇවිස්සෙන්න පුළුවන් කමක් ඇති වෙන්න පුළුවන්. එහෙම වෙනවා නම් ලොකු පාපයක් එතන කරගෙන තියෙනවා. කර්මය භයානකයි කියන්නේ ඒකයි. කියන්නේ මේ කර්මය කරපු මිනිස්සයා තව ඒ කර්මයට ගැට ගැහිලා මේ ආත්මෙන් යාට මේ කර්මෙන් ගැලවෙන්න බෑ. යාට රාගයෙන් ගැලවෙන්න බෑ. රාගගින්න තව ඇවිසිලා ඒ රාගය නිසාම තව නරක ඒ ඇවිස්සීම දරා ගන්න බැරුව ඇඩික්ට් වෙලා වගේ අර මත්ද්‍රව්‍ය වලට ඇඩික්ට් වෙලා ඉන්නවා වගේ ඒක නිසා ඕන දෙයක් ජරා වැඩක් කරන්න පෙළඹෙනවා. එතකොට තව එයාට කර්ම වැඩි වෙලා පව් වැඩි වෙලා එයාට නිරයට අපාගත වෙන්නට හේතුඵල සැකසෙනවා. මේකේ තියෙන භයානකකම දකින්න ඕනේ. ගැලවිල්ලක් නම් ආය හම්බෙන්නේ නැහැ. ඒකයි අපාගත වෙච්ච අයට එතනින් ගැලවෙන්න පුදුම අමාරුයි. මෙතන මිනිස්සු අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් එතන අවුරුදු ලක්ෂ කෝටි ගාණක් වෙන්න පුළුවන්. ඒ තරම් බැට කකා වේදනාවෙන් විඳවා ඉන්නට වෙනවා. එතකොට තමන්ගේ පැත්තට අවංකව බැලුවොත් මෙතන රාගයක් ඇවිස්සෙනවද කියලා ඒ රාග ගති ටික තමන්ට දැනගන්න පුළුවන්. කොයි වගේ අවස්ථාවලද මොන ස්වරූපයටද ඇති වෙන්නේ කියලා. ඉතින් මේකේ සත්‍ය දැක්කට පස්සේ අද මෙහෙම ඉන්න මිනිස්සයා තව අවුරුදු කිහිපයක් යන්නේ. ඒ අවුරුදු කිහිපේ දැන්ම යවුවොත් මෙයා මෙහෙම හැරමිට්ටකින් ඉන්න වයසක දුර්ගන්ධය හමන කෙනෙක් වෙන්න පුළුවන්. අපි හිතමු මරුණට පස්සේ මලමිනියක් කියලා. ඒ ස්වභාවයට අපිට එහෙම රාගයක් ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ඇට්‍රැක්ෂන් එකක් නැහැ. හිත යන්නේ නැහැ. එතකොට මෙතන ඇයි මේ මැද ඉන්න ස්වභාවයට ඇයි හිත යන්නේ? මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හොඳට බලන්න. මේ මැද ඉන්න ස්වභාවයට තමාට හිත ගියාට හැමෝටම හිත යනවද කියලා අපි දන්නේ නැහැනේ. දැන් අපි එහා පැත්තේ ඉන්නවා තමන්ගේම චූටි කාලේ වර්ෂන් එක. චූටි කාලේ එහෙම හිත ගියාද? පොඩි ළමයාට හිත ගියාද? අපි ගමුකෝ චූටිම බබා කාලේ තමයි කියලා. මේ චූටි බබාට මේ රූපවලට එහෙම වෙනසක් වුණාද? ගැහැණුද පිරිමිද කියලා අදාළත් නැහැ. සමහර විට හිත යන්නේ නැති. එයා හොඳ කෙනෙක් නම් ආදරණීය කෙනෙක් නම් නැන්දා මාමා කියලා. ඒ විදිහට. එයාට හදවතින්ම දැනෙන ෆීලින් එක තමයි එයා බාරගන්නේ. අර පොඩි දෙන්නගෙන් ඒ ෆීලින් එක ආවොත් එයාට දක්වන්නේත් ඒ ආදරයමයි. මැද ඉන්න දෙන්නගෙන් ඒ ෆීලින් එක ආවොත් ඒගොල්ලන්ට දක්වන්නේත් ඒ ආදරයමයි. දකුණු අත පැත්තේ ඉන්න සීයා ආච්චි කියලා ඒ දෙන්නට දක්වන්නේත් අර විදිහ ප්‍රතිචාරයක්මයි. එහෙනම් එයාගේ ඇතුළ වෙනස් වෙනවද මේ බාහිර රූපයට අනුව? පොඩි එකාගේ ඇතුළ නම් වෙනස් තුනේ නැහැ. පොඩි එකා වගේ ඉඳලා අපි ලොකු වුණාට පස්සේ දැන් ඔන්න දකින්න රූපවලට අපේ ඇතුළ එහෙම වෙනස් වෙනවා. සෝෂල් මීඩියා වල මෙහෙම රූපයක් දැක්ක ගම අපිට මේ වයසක බබා කාලේ ටික මතක් වෙන්නේ නැහැ. කෙලින්ම එන්නේ අර රාගසිතුවිලි ටික. ඊට පස්සේ නිකම්ම ඇවිස්සලා ඒකත් එක්ක නැවත සිතුවිලි හදාගෙන යන ගමනක් තමයි වෙන්නේ. දැන් මේ මට රාගේ නෑ මට ඔහොම ඇලීමක් එන්නේ නෑ කියන අයට මං කියන්නේ මේ රාගයක් එන්නේ මේ ගැහණු පිරිමි රූපවලට විතරක් නෙමෙයි. හැම දෙයකම මේක තියෙනවා. අඩු වැඩි වශයෙන් අපි පළතුරක් කෑවත් ඒ පළතුරටත් ඒ රාගය කියන එක බලපානවා. දැන් බලන්න මෙන්න මේ පින්තූරය දිහා. දැන් මේ මැද බෝල් එක බලන්න. හොඳට ඉදුණු අන්නාසි ගෙඩියක් තියෙනවා. ඔයා ඒක දැකපු ගමන් ඒ සුවඳ ඔයාට මතක් වෙනවා. රස මතක් වෙනවා. කන්න හිතෙනවා. රාගයක් ඔන්න ඇතුලෙන් ඇවිස්සෙනවා. ඔයා කලින් කාපුවා මතක් වෙනවා. චෝක් ඇති කියලා ඒක කන්න හිතෙනවා. මේ කන්න හිතෙන ගතිය තමයි ඇවිස්සීම රාගය. එහෙමනම් ඔයාගේ කටට කියලා උනනවා.
ඊළඟට මේ කෙසෙල් හොඳට ඉදිලා තියෙනවා දැක්කාම කන්න හිතෙනවා. මොකද අතීතේ ඉඳලා පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා ඒක ෂෝක්, රසයි, මං ආසයි කියන ගතියක්. ඒ ගතිය නිසා ඔයාට ඔන්න ඒක කන්න ලොකු ආශාවක් ඇති වෙනවා. අපි හිතමු මේක ප්‍රමාණය ඉක්මවා ගියාට පස්සේ අර පටිය එතිලා ඒ එතිච්ච ප්‍රමාණය ගොඩාක් වැඩනවාට පස්සේ ඔන්න බැට කන්න පටන් ගන්නවා. මට හැමදාම කෙසෙල් ගෙඩියක් කන්න ඕනේ. කෑවේ නැත්නම් බෑ. ඒක මගේ ඇඟේ තියෙන එකක්. අනිවාර්යෙන් ඒක ඕනේ. කොහොමනම් ඊළඟ දවසේ ඒක නෑ. දැන් ඔන්න කෙසෙල් කඩේ නෑ ගන්න. කෙසෙල් හිඟයක් ඇවිල්ලා. දැන් ඉන්න පුළුවන් වෙයිද මේ කෙනාට? ඉන්න බෑ. බුදුම අමාරුයි. ඇතුළ කකියනවා. ගෙදර අයත් එක කියනවා කෙසෙල් නෑ මේ ප්‍රශ්නය නම් මොකක්ද මන්ද මේ රටට වෙලා තියෙන රටටත් බයිනවා. දැන් ඕකටම ගත්තොත් පොඩි එකෙක් ඉන්නවා නැත්නම් ඔයාගෙන් පොඩි කාලේ ඔයා කෙසෙල් කාලා නෑ ඊට කලින්. අම්මා කෙසෙල් ගෙඩියක් මුලින්ම කවපු නෑ නැති කාලේ. එතකොට පළතුරු කාලා නෑ. එතකොට මේ බාස්කට් තුන දැක්කට එහෙම නැත්නම් මේ පළතුරු වෙන වෙනම දැක්කට මේ පළතුරු වලට එහෙම ලොකු ඇදිල්ලක් රාගයක් එනවද? එහෙම එන්නේ නැහැ. මොන පළතුරක්වත් එයා දන්නෙත් නැහැ. දැන් හැබැයි කාලයකට පස්සේ ඉපදිලා දැන් මේ ලෝකයේත් එක්ක ගනුදෙනු කරලා මේවා කාලා පටි හදාගෙන මේකට මම ආසයි මේකට මම ආස නැහැ මේ අන්ත දෙක එක්ක ආසයි ආස නැහැ. ඒ දෙක නිසාම දැන් ඔන්න විඳවනවා. ආස නැහැ කියන එක අන්තයක්. ආසයි කියලා ඕනවට වඩා යන එකට අපි කියන්නේ රාගයක් කියලා. ආස නැහැ කියන එක ද්වේෂයක් බවට පෙරලෙනවා. ඒ මොකද ද්වේෂයක් බවට පෙරලෙන්නේ ආස නැති එකක් කොයි වෙලාවක හරි Tamanට ලැබිලා ඒක පරිහරණය කරන්නම වුණ වෙලාවක ඔන්න ද්වේෂ ගතියක් හට ගන්නවා. හරි. දැන් පොඩි එකා ලොකු එකා අවශ්‍ය නැහැ. දැන් අපි මේ මට්ටමට ඇවිල්ලානේ තියෙන්නේ. දැන් අපි වැඩි හිටියන් විදිහට මේ රූපය දිහා බැලුවාම ඔයාට කන්න හිතෙන්නේ මොන බෝල් එකේ තියෙන පළතුරු ටිකද? කවුරුත් කියන්නේ නැහැ දකුණු අත පැත්තේ තියෙන ඒවා කනවා කියලා නම්. මොකද දකුණු අත පැත්තේ තියෙන නරක් වෙලා ඒවට ලොකු අප්‍රිය බවක්, අකමැති බවක්, පිළිකුල් බවක් දැනෙනවා දැක්ක ගමන්. ඒක ගඳ ඇති. ඒ සුවඳත් නිකන් මතක් වෙනවා වගේ. එතකොට වම් අත පැත්තේ තියෙන එක අමුයි කියලා මේවා ඇඹුල් ඇති, අමු ඇති, මේවා කාට ඇති, කන්න බැරුව ඇති කියන ගතියක් අපිට දැනෙනවා. එතකොට මැද තියෙන ටික නම් ඔන්න කන්න හිතෙනවා. රාගයක් ඇති වෙනවා. එතකොට මේ දෙපැත්තේ තියෙන ටික ප්‍රතික්ෂේප කරලා දැම්ම කියමුකෝ. පළතුරු කන එක එහෙම අවුලක් කියලා නෙමෙයි මේ කියන්නේ. ඒකෙන් බැට කනවද කියලා බලන්න ඕනේ. බැට කනවද කියන්නේ අර කිව්වා වගේ මේ පළතුර නැත්නම් මට ඉන්න බෑ. ඕනෙමයි. අන්න එහෙම ගතියක් තියෙනවද කියලා අපි අඳුනා ගන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඒකටත් මෙන්න මේ අනිත්‍ය මෙනෙහි කරන්න මෙන්න මේ විදිහට සිහිපත් කරන්න ඕනේ. අනිත්‍ය කියන්නේ මේ එකම පළතුර තව ටික දවසකින් මෙන්න මේ තත්වයටපත් වෙනවා. එහෙමනම් මට මේකට ලොකු ආශාවක් ඇති වෙන්නේ ඇයි? එහෙනම් ඒ ආශාවම මේ දවස් 3කට විතර පස්සේ මේ නරක් වෙලා ගිය පළතුරු ටිකට ඇති වුණොත් කොහොම වෙයිද මං ඒ ටික කෑවොත්? අර අමු පළතුර කෑවොත් කොහොම වෙයිද? ඉදුන එකට විතරක් මේ ස්වභාවයට විතරක් ඇයි මේ තරම් කැමැත්තක් පුදුම කෑදර බවක් පෙරේත ගතියක් මතුවෙන්නේ. මේ විදිහට තමන්ව ප්‍රශ්න කරන්නට ඕනේ. එතකොට ඒත් එක්කම අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. අරයට නැහැනේ එහෙම ආශාවක්. මට විතරයි මේ කෙසෙල්ම කන්න ඕනේ කියන ආසාව ඇතුලෙන් එන්නේ. ඒක ඉන්න බැරි කරනවා. අර එකෙන් බැට කන්නේ නැති වුණාට මං එකෙන් බැට කනවනේ. කොහොමද ඒක සුවපත් කරගන්නේ? එහෙමනම් එතන අවදිමත් වෙන්න ඕනේ. කියන්නේ අනිත් හැම වෙලාවකම මේක සිදු වෙන්නේ නැහැ. මොකද අපි හැම වෙලාවෙම කෙසෙල් ගැන මතක් කර ඉන්නේ නැහනේ. කෙසෙල් වලට එහෙම කේස් එකක් තියෙනවා නම් ඔයාට තියෙන ගති ටික ඔයා අඳුන ගන්න ඕනේ. මට එහෙම ඉන්න බැරි ගතියක් එනවා කෙසෙල් කෑවේ නැති වුණාම. අන්න ඕක දැක්කට පස්සේ ඔයා හැම වෙලේම මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අනිත්‍ය ස්වභාවය හැම වෙලාවෙම දකින්න ගියොත් එපා වෙලා යයි. මේ කුණු ටික මේව නරක් වෙලා යනවනේ, එපා වෙනවනේ. මේ ජීවිතේ නිස්සාරයිනේ. මේවා පණුව ගහනවනේ. හැම වෙලාවෙම මෙහෙම කරන්න ගියොත් නම් ජීවිතේ කලකිරලා මැරෙන්න වෙන්නේ. එහෙම කලකිරීමක් ඇති කරගන්න දෙයක් නෙමෙයි. තමන් බැට කන දේ හඳුනාගෙන අන්න ඒකටයි බෙහෙත දාන්න ඕනේ. එහෙම හඳුනාගත්තොත් ඔයා මං හොඳ භාවනාවක් කියන්නම්. ඔයාට තියෙන්නේ මේක හිතෙන්නේ කරන්නේ මානසිකාරයක් ගන්න. එතකොට දවස පුරාවට මුණත් කරන්න පුළුවන්. මතක් වෙන සැරේට මේක දවසේම කරනවා. දැන් කොයි රාගය? දැන් රාගයක් නැත්තේ. මේ වෙලාවේ රාගයක් නැහැනේ කියන එක දැනගන්නවා. කෙසෙල් ගෙඩියක් අපි හිතමු දවල්ට බත් කාලයි කන්න යන්නේ. එතකොට මේ උදාහරණයක් විතරයි මේ කෙසෙල් ගෙඩියක් උපමාවක් විදියට ගන්න. මේ අනිත් ඕන දෙයකට වට මේක භාවිතා කරන්න පුළුවන්. එතකොට කෙසෙල් ගෙඩිය කන්නේ නැති වෙලාවට රාගය මට නැහැනේ කියන එක සැරෙන් සැරේට අවදිමත් වෙලා බලනවා. අනිත් වෙලාවට මට රාගයක් නැහැනේ ඒකට. මට ආස හිතෙන්නේ නැහැනේ. ඒකට ආසාවක් එන්නේ නැහැනේ. දැන් ඊට පස්සේ කාලේ ඉවරුණාට පස්සේ දැන් රාගය නැහැනේ. දැන් ආයෙ කන්න හිතෙන්නේ නැහැනේ. අන්න ඒ වගේ රාගයේ නැති ස්වභාවය
නිතර නිතර දකිනවා. ඒක දවසේ පැය 24න් වැඩි ප්‍රමාණයක් තියෙන රාගයේ නැති ස්වභාවය. දැන් රාගයෙන් පිච්චි ඉන්න මිනිස්සයාටත් පැය 24ම යා රාගයෙන් බැටකන්නේ නැහැ. ද්වේෂය ගත්තත් ඔහමයි. අපි පිච්චි තරහෙන් ඉන්නවනම් පැය 24ම තරහෙන් ඉන්නේ නැහැ. දවසේ යම් කිසි වෙලාවක් තමයි තරහ යන්නේ. කා ගැන හරි තරාවක් එනවනම් යම් කිසි කතා බහක් ඇති වෙලා යම් කිසි කාල පරතරයක් ඇතුලේ තමයි ඒ කේන්ති අපේ හිතේ තියෙන්නේ. ඊට පස්සේ හිත වෙන මොකක් හරි එකට යනවා. එතකොට ඒ තරහව සංසිඳෙනවා. එතකොට මේ භාවනාව මේ විදිහටම ද්වේෂයටත් ඔයාට යොදා ගන්න පුළුවන්. එතකොට ඒ රාගේ නැති වෙලාවට භාවනාවක් විදිහට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. දැම්මට ඒකට රාගයක් නැහැනේ. මේ වෙලාවේ නැහැනේ රාගයක්. ඒ නැති ස්වභාවය මෙනෙහි කිරීම. ඒ කියන්නේ ඒක පොසිටිව් පැත්තට හරවන්නයි අපි මේ කරන්න හදන්නේ. කියන්නේ නැති ස්වභාවය මේ රාගය අඩු වෙලා යනවන කියන එක දැනෙනවා එතකොට. ඔයාලට ඕනනම් කලින් එකත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. පහමාරට තිබුණා මාර රාගයක්. ඒ වෙලාවේ මෙන්න මේ දේවල් ටිකක් සිදු වුණා මගේ අතින්. මෙන්න මේවා මම දැක්කා. දැන් ඒ රාගය නැහැ. දැන් ඒක සංසිඳිලා දැන් අඩුයි. ඒ නැති බව ශක්තිමත් කරනවා. නැවත අනිත්‍ය ස්වභාවය නෙමෙයි. අරකට තියෙන රාගය දැන් මේ වෙලාවේ නෑනේ කියන එක මෙනෙහි කරනවා. එතකොට ටිකක් කල් යනකොට රාගේ නැති ස්වභාවය බල ගැන්වෙනවා. එතකොට අර රාගේ එන්න නැති වෙලා නැතිම වෙලා යනවා. එතකොට ඒක කෑවත් එකයි කෑවෙන්නේ නැතත් එකයි. තීනමන සතුටෙන් කනවා. නැත්තම් එහෙම දුකක් නැහැ. කෙසෙල් ඕනෙමයි කියන හැඟීම ඔන්න දුර වෙලා යනවා. අපි මේ තුවාලේ තියෙන තැනට බෙහෙත් දාන්න නැතුව ශරීරයේ පුරාවටම බෙහෙත් දැම්මත් වැඩක් නැහැ. තුවාල හොඳ වෙන්නේ නැහැ. එහෙනම් බෙහෙත් දාන්න ඕනේ තුවාලේ තියෙන තැනට විතරයි. අන්න ඒ නිසා අපි කරන්නේ මොකක්ද? මුළු ශරීරයටම බෙහෙත් දා ගන්නවා. හැබැයි තුවාලේ මග අරිනවා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් කරගෙන ගිහිල්ලා තියෙන ප්‍රැක්ටිස් එක. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ හරියටම තුවාලෙට බෙහෙත් දාන්නේ කොහොමද කියන එකයි. ඉතින් මේ ප්‍රැක්ටිස් එක ඔයත් කරන්න. ඔයාට තියෙන ඇලීම් ටික අඳුනා ගන්න රාග, ద్వේෂ, මෝහ. අද කියලා දුන්නේ රාගය ගැන. ද්වේෂයටත් මේ ටිකම තමයි කරන්න තියෙන්නේ. ඒක ඔයාගේ ප්‍රඥාවෙන් විමසුවොත් මේ විදිහටම ඔයාට ඒකටත් ක්‍රමයක් අඳුනා ගන්න පුළුවන්කම ලැබෙයි. එහෙනම් අද වීඩියෝ එකෙන් සමුගෙන යනවා. ඔයාට බොහොම ස්තුතියි.